ශ්‍රී ලංකාවේ රාජාවලිය ලංකාවේ අතීත පාලකයන් ගැන කතා කරන වීඩියෝ මාලාවේ 43 වෙනි වීඩියෝ එකයි ඔන්න අද ඉදිරිපත් කරන්නේ. රාජාවලිය කලින් කොටස මම නතර කළේ වීදිය බණ්ඩාරගේත් සමුද්‍ර දේවියගේත් විවාහයෙන්. මේ කාලයේදීම වගේ රයිගම පාලකයා වුණු රයිගම් බණ්ඩාර මරණයට පත් වෙනවා. මේ නිසා මායාදුන්නේ රයිගමත් සීතාවකට ඇඳ ගන්නවා. එතනින් නොනැවතුණු මායාදුන්නේ කෝට්ටේට පහර දෙන්න සැමුරින්වරයාගෙන් මලබාර් හමුදාවක් ඉල්ල ගන්නවා. මිගෙල් පෙරේරා යටතේ ඉන්දියාවෙන් එන පෘතුගීසි සේනාව මලබාර් හමුදාව පරාජයට පත් කරනවා. එතනින් නොනැවතුණු මිගෙල් පෙරේරා සිංහල හමුදාවත් එකතු කරගෙන මායාදුන්නේ පසුපස හඹා යනවා. ගම්බිම් ගිනි තියමින් ඉදිරියට එන පෘතුගීසීන් ප්‍රමුඛ හමුදාව ගැන ආරංචි වෙන මායාදුන්නේ බුවනෙකබාහු රජතුමාගෙන් සමාවෙල්ලලා දූතයෙක් කෝට්ටෙට යවනවා. මේ නිසා මිගෙල් පෙරේරාගේ විරෝධය මැදම සටන නවත්තන්න රජතුමා අණ කරනවා. මේ වෙලාවේ සටන නවත්වන්න නම් මිගෙල් පෙරේරා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරනවා. මායාදුන්නේගේ පුත්‍රයා වුණු ටිකිරි බණ්ඩාර කුමාරයාව අපකරුවෙක් විදිහට ගෙන්වා ගැනීම. මලබාර් සේනා නායකයන් සිව් දෙනා පෘතුගීසීන් වෙත බාර දීම. මායාදුන්නේ අල්ලාගත් කෝට්ටෙට අයත් ප්‍රදේශ නැවත බාර දීම කියන කොන්දේසි මිගෙල් පෙරේරා විසින් ඉදිරිපත් කරනවා. මේ අතරේ කෝට්ටේ රජමාලිගාවේ නොසිතූ කරදරයක් ඇති වෙනවා. වීදිය බණ්ඩාරට යුදමය කටයුතු නිසා පිටපළාත්වලට යන්න සිද්ධ වෙනවා. ඒ අතරේ මාලිගාවේ ආරක්ෂාව බාර වුණේ දියේගෝද අරවුජෝ කියන පෘතුගීසි නිලධාරියාට. මේ නිලධාරියා එච්චර හොඳ චරිතයක් තියෙන කෙනෙක් නෙවෙයි. සමුද්‍ර දේවියටත් අනවශ්‍ය විහිළු කරන එක ඔහුගේ කැත පුරුද්දක්. මේක නොඉවසන සමුද්‍ර දේවිය ඔහුට බැනලා පන්න ගන්නවා. ආපහු මාලිගාවට එන වීදිය බණ්ඩාරට මේ ගැන ආරංචි වෙනවා. දේවියගෙන් ප්‍රශ්න කරන වීදිය බණ්ඩාර කෝපයෙන් පෘතුගීසි නිලධාරියව හොයාගෙන යනවා. ඒත් ඔහුව හොයාගන්න බැරි වෙද්දී ඔහුගේ තරහ වැඩි වෙනවා. මාලිගය පුරාම පෘතුගීසි නිලධාරියාත් සමුද්‍ර දේවිය ගැනත් දූෂමාන ආරංචි පැතිරෙනවා. වීදිය බණ්ඩාරත් දේවියව සැක කරන්න පටන් ගන්නවා. අන්තිමේදී තීරණයකට එන වීදිය බණ්ඩාර දේවියට ආදරෙන් කතා කරලා උයනේ ඇවිදින්න එක්කගෙන යනවා. දියවන්නාවේ ඉවුර ළඟටම ආවට පස්සේ දේවියට ඔහුගේ වෙනස් වීමක් පේනවා. ඉතින් සමුද්‍ර දේවිය වීදිය බණ්ඩාරගෙන් වෙනසට හේතුව අහනවා. මම මේ තරම් ඔබට ආදරය කරද්දිත් අර වගේ ආරංචි පැතිරෙන්න දෙන්නේ ඇයි කියලා වීදිය බණ්ඩාර ඇගෙන් අහනවා. දේවිය තමන්ගේ නිර්දෝෂීභාවය කොයි තරම් ඔප්පු කරන්න හැදුවත් මේ අවනම්බුව ඉවරයක් දකින්න නම් නොබත් ඉවර වෙන්නම ඕන කියලා සමුද්‍ර දේවියව දියවන්නාවට තල්ලු කරනවා. මේ ඝාතනය ගැන රටවැසියන්ට ආරංචි වෙන්න ටික කාලයක් ගත වෙනවා. රටවැසියන් මේ ගැන දැනගත්තම මුළු කෝට්ටේ නගරයම මලගයක් වගේ වුණාලු. වීදිය බණ්ඩාරත් අන්තිමේදී මේ ගැන පසුතැවුණලු. බුවනෙකබාහු රජතුමා තරහෙන් උමතු වෙලා වීදිය බණ්ඩාරගෙන් පලිගන්න උත්සාහ කරනවා. මේක දැනගත්ත හැටියෙම වීදිය බණ්ඩාර කෝට්ටේ නගරයෙන් පලා යනවා. මේ අතරේ ඉන්දියාවේ සැමුරින්වරයා නැවතත් හමුදාවක් මායාදුන්නයට එවනවා. ඉතින් මේ ශක්තිමත් වෙලාවේ කෝට්ටේ ආක්‍රමණය කරන්න ඕනේ කියලා මායාදුන්නේ කල්පනා කරනවා. දෙස් විදෙස් සේනාවන් කැටුව මායාදුන්නේ කෝට්ටේ නගරයට එනවා. මේ වෙලාවේ අසරණ වන බුවනෙකබාහු රජතුමා ආපහු වීදිය බණ්ඩාරගේ සහාය පතනවා. වහාම ක්‍රියාත්මක වෙන වීදිය බණ්ඩාර සේනා සංවිධානය කරලා පෘතුගීසි හමුදාවත් එක්ක එකතු වෙලා මායාදුන්නේට අන්ත පරාජයක් අත් කරලා දෙනවා. ඔන්න ඔහුම ටික කාලයක් ගත වෙද්දී
බුවනක බාහු රජතුමත් වයසට ගිහින් අබල දුබල තත්වයට පත් වෙනවා. එතකොට තමයි සිංහාසනයේ මීළඟ උරුමකරුවා කවුද කියන ප්‍රශ්නේ එන්නේ. ඕගලන්ට මොකද හිතෙන්නේ? කවුද ඊළඟට රජකමට පත් වෙන්න ඇත්තේ? ඒ ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු.